කෙනෙක් ඔබෙන් අහනවා ඔබ ඉපදුනේ කුමන වර්ෂයේද කියලා. එතකොට ඔබට කියන්න පුළුවන් මම ඉපදුනේ 1981, 1990, ඒ වගේම මම ඉපදුනේ 2005 මේ විදිහට කියන්න පුළුවන්. මේ කියන වර්ෂයට කියනවා අපි ක්‍රිස්තු වර්ෂ කියලා. ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට පහළ වුණාට පස්සේ ආරම්භ වෙච්ච වර්ෂ ක්‍රමයට කියනවා අපේ ක්‍රිස්තු වර්ෂ කියලා. මේ වර්ෂ ක්‍රමය තමයි මුළු ලෝකයේම අද වඩාත් ප්‍රචලිත වර්ෂ ක්‍රමය. ක්‍රිස්තු වර්ෂ වලින් ඉපදිච්ච අපට ලංකාවට ඒ වගේම බෞද්ධයන්ට ආවේනික වර්ෂ ක්‍රමයක් තියෙනවා බුද්ධ වර්ෂ කියලා. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙච්ච දවසේ ඉඳන් ඉස්සරහට ආපු වර්ෂ ක්‍රමයට තමයි මේ බුද්ධ වර්ෂ කියලා කියන්නේ. බුද්ධ වර්ෂ අපි ගණනය කරගන්නේ කොහොමද? වෙසක් පොයෙන් තමයි සෑම අවස්ථාවකදීම බුද්ධ වර්ෂයක් ආරම්භ වෙන්නේ. අපි බලමු ක්‍රිස්තු වර්ෂවල ඉපදිච්ච අපි කොහොමද බුද්ධ වර්ෂයකට අපේ වර්ෂය පත් කරගන්නේ කියලා. මේ අවුරුද්ද 2026 අවුරුද්ද. 2026 අවුරුද්ද. 2026 අවුරුද්ද බුද්ධ වර්ෂ ක්‍රමයට කොහොමද අපි කියන්නේ? මේකට එකතු කරනවා අපි 543ක් අපි එකතු කරනවා. එකතු කරාට පස්සේ නාගයක් බලමු. අපිට උත්තරයක් එනවා 2569 කියලා. එහෙනම් ක්‍රිස්තු වර්ෂ 2026 ඉපදිච්ච කෙනෙකුගේ බුද්ධ වර්ෂය වෙන්නේ 2569. මම ඉපදුනේ 1991. එහෙනම් මට අවශ්‍යයි මේ ක්‍රිස්තු වර්ෂ ප්‍රමාණය බුද්ධ වර්ෂ වලින් දැනගන්න. 1991ට අපි එකතු කරනවා කලින් එකතු කරමු වගේම 543ක ප්‍රමාණය. එකතු කරාම අපිට එනවා 2534 කියන අගය. එහෙනම් 1000 ක්‍රිස්තු වර්ෂ 1991 ඉපදිච්ච මගේ බුද්ධ වර්ෂ ප්‍රමාණය බවට පත් වෙන්නේ 2534. එහෙනම් ඔබට පැහැදිලි ඕනෑම වර්ෂයකට ඕනෑම ක්‍රිස්තු වර්ෂයකට ඔබ 543ක් එකතු කරලා බලන්න. ඒ ප්‍රමාණය තමයි බුද්ධ වර්ෂ බවට පත් වෙන්නේ.